එන සියලු දෙනාම එකිනෙකා පසුපස ගමන් කරන්න පෙරපීමක් නැති වුණොත් එක්කෙනා පස්සේ යන්න තේරුණා එකිනෙකා පසුපස ගමන් කරන්න ස්ථාන මේ තමයි අන්තිම තරනේ. හරි අපි උඩට නැග්ගා. ඉතින් අද අපි යනවා ගාල්ලේ ට්‍රිප් එකක්. අපිත් එක්ක හේෂන් ලයින් එක සුපුරුදු පරිදි ගගන ඉන්නවා ඊට පස්සෙන් අලුත් යාළුවෙක් ඉන්නවා. මේ බ්ලොග් වල සෙට්ලා නැහැ. තරු හතේ බස් එක. ස්ටාර්බස්. ස්ටාර්බස්ද? ස්ටාර්බක්ස්. ස්ටාර්බක්ස්. Guys, in up, guys. I can do. A few moments later. ගත්ත කොලකඳ අපි ඉතින් ෆස්ට් dance එකට ආවා දැන් ඒක බිව්වා තිබ්බේ මොනවද තිබ්බේ දැන්දනේ කොලකඳ තිබ්බා අද බලන්න ඉස්සරහට තව dance වල හම්බෙක හිතනවා තව ගොඩක් සෙට් ලයින් අපි පන්සලකට ආවා මේ කොහෙද ඉන්නේ කියලා නම් දන්නේ නැහැ තාම මේ උඩ තියෙන ගලක් මේක නම දන්නේ නැහැ කට්ටි නගිත් දන්නේ ඔව් පන්සලේ නම දන්නෙත් නැහැ තාම शांत महात्मा නැග්ගා මේ තමයි අන්තිම තරනේ හරි අපි උඩට නැග්ගා පේන විදිහට මෙතන තමයි අන්තිම තැන යන්න තියෙනවා මෙතන චෛත්‍යයක් තියෙනවා මේ ලස්සන ඉවයක් තියෙනවා බලමු ඉස්සරහ පොල්ටි නේද ආවට පාඩු නෑ හැබැයි මෙතන view point කොල්ලි නේද යාට බලන්න ලස්සනයි අර තවත් අපේ ඇතින් චෛත්‍යයක් තියෙනවා. ලකුණේ ඉන්නවනේ කමෙන්ට් කරන්න මොකද්ද මන්සල් ගා. උලගෙන නීමයි නේ. what මේ view එක ගැන මොකක්ද කියන්නේ? quality නේ. පට්ට කූල් එකක් තියෙනවා. පට්ට කූල් එකක් තියෙනවා. A few minutes later. යා දැන් අහපෝ යනවා මේ පුදුම අමාරුවක් තියන්නේ වෙලාව හැටියත් එක්ක මේ සෑහෙන්න අවුවයි. ගත්තා බීම එකක්. විලා ඉබත් දන්සලක් තියෙනවා කියලා කට්ටිය යනවා මේ
කීපත් ගත්තා. දැන් කන්න තමයි තියෙන්නේ. අපි අන්තිම හරිය වගේ ආවේ ඉවරුණා. දැන් ආයෙ හදන්න දැම්මා. Soon after. පුදුම සැරයක් තියෙන යාළුවනේ. කීපත් කියලා ගත්තා. රුමේතර මොනවද දාලා දන්නේ නැහැ. අම්මෝ. කීපත් නම් කන්නේ දන්සල් වලින්. උඹට මොනවද මං කියන්නේ නැහැ මං හිතන්නේ නැහැ. ඊයමයි. අනේ මෙතන කවුරු හරි දන්නවනම් අනේ එන්න නෑ එපා දෙයිනේ. ජීවිතේ රාදේ න. ඉවත් නම් කන්න බෑ මෙතන. දිවට. තාඩියකින් මැරෙනවා බා. අඩියක්වත් යන්න උන්නේ නැහැ. දන්සලා සෙට් කරනවා මේ කියන විදිහට සෑන්ඩ්විච් තියනවා කියලා කියනත් බලන්න. අඩු බක්නේ මේ මොන හරි જાතියක් ඇලිලා මේ තුත්තුනේ දැම්පලද මන් දන්නේ. මාර වැඩ වෙයි. 5 minutes later. ඊට සියලු දෙනාම එකිනෙකා පසුකොට ගමන් කරන්න. තෙරපීමක් නැති වුණොත් එක්කෙනා පස්සේ යන්නේ. තේරුණා? එකිනෙකා පසුකොට ගමන් කරන්න ස්ථාන හතරකට අයිස්ක්‍රීම් දෙනවා. ස්ථාන හතරකට අයිස්ක්‍රීම් දෙනවා. දෙකත් ඔබට පුළුවන් ඔබ අයිස්ක්‍රීම් එක තෙරපීමකින් තොරව අරගන්න පුළුවන්. එකිනෙකා පසුකොට එන්න ඔබට පුළුවන් ඔබේ අයිස්ක්‍රීම් එක අරගෙන යන්න. බක්කාවේ නගරයට ඔබට හරියක නම් මම ටක් ගාලා කෑවේ මේගොල්ලෝ කරා. ඔබට මුල කොට දෙන්නේ ඉතින් ඩබල් දෙන්න. මුල කොට පෙට්ටි. ඔව්. දෙකත් කඩලා තිබ්බේ අපි දෙකක් ගත්තා. මම නම් ඉතින් මේ වෙලාව හැටියට කන්න බෑ කඩලා. මේ කට්ටිය රියෙන්නේ කියලා කිව්වා මම ඉඳ ගත්තා. සංසල් නම් ටිකක් තියනවා වැඩි වෙනවාට. අපිට යනකම් පත්තරයක් දුන්නා මේ මගදී පන්සලක් වගේ තමයි ඒක තනේම. ඒක මොනවද තියනවද කියලා බලන්න කම්මැලි. මාතර ගැන මං හිතන්නේ නැත්තේ. අවුලන්නේ ලස්සනයි. එයා මාතර මේ ඌ නෑ බං. ඌ නෑ. අවුලන්නේ මං ගාන දුන්නේ. අපි දැන් ආවා මෙතන බද්දාන්සලක් තියෙනවා. අපි කොයි හරියට දන්නේ නැහැ මිරිස්සක මොකද ඉතින් මිදිගම ඉන්ට්‍රෙස් ගේ මොකද මිදිගම අපි මිදිගමට ඇවිල්ලා මෙතන බද්දාන්සලක් පොලි වලත් ටිකයි Okay. Meanwhile. පොලි මදි කියන කට්ටිය වැල්ලා අනේ කුන්ටි කියෝ අසරාව යාළුවනේ පොලිමේ ආලේ අසරාව දැන් කණ්ඩ තමයි විනාඩි කීයක් විතර බලන්නේ 40ක් විතර නේ 40ක් විතර හිටියා මම අන්තිමේදී ආ ප්ලෑන් කරලා කොහොමද ගහලා තියෙන්නේ දැන් මොනවා කරන්නද කියන්න බැරි Isa ganda. අපි දැන් බත් කාලා අයිස් එක ගත්තා. ඕලි පැල්ලා ගාසි ගත්තේ. ඕලි පැල්ලා ගත්තේ ඒව කාටවත් කියන්නේ බෑ ඔයගොල්ලෝ. මොකද අපි ඉස්සෙල්ලා බාරලා ඔය ඕකෙන් හිටියා. ආයෙ බල පොලි මෙන්න ඕනේ නැහැ. Stop it. Get some help. පොටක මට ගන්නත් මේ මෙතන මම දැකලා දිනවනේ මීට කලින්. ආ බෑ පොට්ටෝ.
ආවේ නැහැ. ප්ලේස් එක මොකක්ද කියලා මම තාම දන්නේ නැහැ. අපි දැන් නාලේ ඇවිල්ලා අනික් කට්ටිය යා ඇඳුම් මාරු කරගෙන යන්න කියලා අර පාරෙන් එහා පැත්තට. minutes later. අපි ගාද පොඩට ඇවිල්ලා තියෙන්නේ. මෙතන මේ යුතුයයි යන්නේ. මෙතන ගෙන මොකද වෙන්නේ? ආල පොප්පෝනේ. ආල පොප්පෝ. මේකට වෙසක් හදමයි. යා ඉස්සෝඩයක් වගේ මේ ඉස්සෝඩ නම් තිබෙන නිකන් වඩා හමුණා ඒ දිනේවා හින ගණන්. අවුල නැති ආපු හින්දා අපි කෑවා. මේ ඉස්සරහින් මහතේ පොඩ්ඩක් මල පැනලා තියෙනවා යනවා. අල්ලේ ආයි පොඩ්ඩක්. එපා අයියේ එහෙම කරන්නේ. අදහස් ප්‍රකාශ කරන්නේ. දහසද? ඔව් 10 ගාම් බස් එකට යන කමක් අත්ත. අයි ඉස්තිගාර හාදී නැති ගානනේ. ඉතින් හයිවේ එකට දාන්න යන්නේ. අවුල බයිකි. අපි අන්තිමට දැන් vlog එක පටන් ගන්න ප්ලේස් එකටම ආයා. මෙතන මේ තොරණක් ගහලා තියෙනවා අද සංකේතකට. අද වීඩියෝ එක මේ විදිහට තමයි ඉවර වෙන්නේ. අනිවාර්යෙන් subscribe කරලා like කරලා setline channel එකත් එක්ක අපි ඉස්සරහටත් වීඩියෝස් ගොඩක් එන්න තියෙනවා. ඒවත් එක්ක set වෙන්න. මෙතන ලස්සන පොඩ්ඩක් බලන්න. මම යනවා ඊගා වීඩියෝ එකකින් ඉක්මනට හම්බ. ආරාධනා කර සිටියා මහිලා මුඛ හස්තිය බැඳ තිබුණු ඇඩ්ග ඔය අංක 15 කරන සිතුවමින් අපිට පෙන්වා දෙන්නේ අන්න ඒ අවස්ථාව.